හරි මේ දැන් තව අපිට ඉතිරිලා තියෙන්නේ මේ ප්‍රතිශත ගණන් ටිකක් තමයි ඉතිරිලා තියෙන්නේ. ප්‍රතිශත ගණන් ටික. ඒ කියන්නේ මේ සුළු පොලි, වැල් පොලි, ඊනියන ශේෂ ක්‍රමයේ කොටස් වලින්ද පොළ අන්න ඒ වගේ සීන් තින පාඩම් ටිකක් තමයි ඉතිරිලා තියෙන්නේ. මේ ඒ පාඩම් ටිකයි තව අර පොඩි කියන්නේ වැදගත්ම තව පාඩම් දෙකක් විතර තියෙන දෙකක් තුනක් තියෙනවා. ඒ ටික ඇරින්න අනිත් ඔක්කොම දැන් කරලා ඉවරයි. මේ ප්‍රතිශත ටිකක් දැන් අද පටන් ගන්නවා. ඒවත් අද මේ ඉක්මනට කරලා දාමු අපි. මේ ඊට කලින් මම කියන්න දැන් අපි මේ වෙද්දි කරලා තියෙනවා මේ දෙක කොටස ගණන් 12න් මේ සම්පූර්ණ ගානක් කියනවා මොකද ප්‍රස්ථාර ගානක්. එතකොට ඒ ගාන කරන්න දැන් පුළුවන්. සම්පූර්ණ ගානක් කියනවා ප්‍රස්ථාර ගානක්. ඒක අපිට දැන් කරන්න පුළුවන්. තවත් සම්පූර්ණ ගානක් කියනවා මොකද්ද? මේ දත්ත නිරූපණය හා අර්ථකථනය. අන්න ඒ පාඩම ආශ්‍රිතව තවත් සම්පූර්ණ ගානක් කියනවා. ඕන්නේ නම් ඒ සම්පූර්ණ ගානක් දැන් කරන්න පුළුවන්. අපි ඒක ඔක්කොම කරලා තියෙන්නේ. තව තියෙනවා සමගාමී සමීකරණ සම්පූර්ණ ගානක් වෙනවා. ඒකත් මම මුලින්ම කරා. එහෙනම් ඒ ගානක් දැන් කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි වර්ගද සමීකරණයි වර්ගඵලය සම්බන්ධ කරලා ගානක් වෙනවා. සම්පූර්ණ ගානක්. ඒ ගානක් දැන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි. ඒ ආශ්‍රිත ගානක් කරන සම්පූර්ණ ගානක්. එහෙනම් ඒ ගානක් දැන් කරන්න පුළුවන්. ඊළඟට තමයි මේ කුලක වලින් සම්පූර්ණ ගානක් වෙනවා. ඒ ගානක් ඒ පාඩමක් මම කරා ගානක් හදුවා. ඒ කියන්නේ ඒකෙන් ඒ ගාන සම්පූර්ණ ගාන කරන්නත් පුළුවන්. තව ඊට පස්සේ එනවා මේ පරිමාවෙන් සම්පූර්ණ ගානක් ඇවිල්ලා අන්තිමට සුළු කරන දෙකට උඩ ලඝු පාවිච්චි කරනවා. කියන්නේ මේක ලඝු සීන් එකේ තනිකර පරිමාව පාඩමේ කොටසක් තියෙන්නේ. ඒ ඉන්නේ එක පරිමාව ඒ ආසිතින සම්පූර්ණ ගණන් කරන්න පුළුවන්. අර ලඝු චූටි කැලලක් තියෙන එකත් මම කරනවා. කරාට පස්සේ ඒ සම්පූර්ණ ගණන් කරන්න පුළුවන්. කොහොමත් ගාණෙන් වැඩි කොටසක්ම තියෙන පරිමාව ආසිත ගණනක් තියෙන්නේ. එතකොට ඒ ගණන කරන්නත් දැන් පුළුවන්. හරිද? ප්‍රතිශත ගණන අද කරනවා. ඒක කරාම උඩේ ඒ ගණන කරන්න පුළුවන්. එතකොට 1 2 3 4 5 6 7 8යි. ගණන් 8ක් මේ විදිහට සම්පූර්ණම කරලා දින්නේ. ඉතාමත් පොඩි කාලයක් ඇතුළත ස්පීඩ් ඩිවිෂන් එකක් විදිහට සම්පූර්ණ ඔක්කොම කම්ප්ලීට් කරලා තියෙන්නේ. මේ තව පාඩම් 4ක් විතර තියෙනවා. මේ ඒවල මම වෙනම පාඩම් 4න් මේ පාඩම් 2 3ක් වෙනම වැඩ පිළිවෙල කරන්න මේ ඒක ඉවරට මම කියන්න වෙන වීඩියෝ එකක් මම දාන්නම්. මේ ඉස්සරහ නම් කියන්න තියෙන දැන් මේ වෙද්දි මේ ගණන් ඔක්කොම කරලා තියෙන්නේ කාටර මිස් වෙලා තියෙන නම් බැරි නම් අනිවාර්යෙන් වීඩියෝ බලන්න විභාග ගණන් කරන්න. දැන් කොහොමද මම ඉස්සරහට පාස් ඉවස් ගණන් මම හදලා දානවා. එතකොට බලන්න කොහොමද හදන්නේ ඔක්කොම බලා ගන්න පුළුවන්. මේ ඉතින් දැන් අද පාඩම කරමු මේ ප්‍රතිශත පාඩම. මම ඉක්මනට මේ අයිඩියා එකක් ගන්නයි මම මේ දැන් මේ දාගන්න ප්‍රතිශත පාඩම යටදී දාගන්න පළවෙනි කොටස තමයි මේ සුළු පොලි වැල් පොලි දාගන්න ප්‍රධාන මාතෘකාව සුළු පොලි කමා වැල් පොලි. සුළු පොලි කමා වැල් පොලි. ඒ යටදී දාගන්න මාතෘකාව සුළු පොලි. ගානක් දාගන්න මම ඒ ආශ්‍රිතව කියලා දෙන්නම්. මේ පළවෙනි ගාන දාගන්න 112ක වාර්ෂික පොලි අනුපාතකයක් වාර්ෂික පොලි අනුපාතයකට 112ක වාර්ෂික පොලි අනුපාතයකට රුපියල් 5000ක් ණයට ගනී. රුපියල් 5000ක් ණයට ගනී. වසර 3ක් අවසානයේ ගෙවිය යුතු
පොලිය සොයන්න. ගෙවිය යුතු පොලිය සොයන්න. හරි මේ මම හදන්න. සුළු පොලිය කියන්නේ සාමාන්‍යයෙන් සරලම පොලිය වර්ගය තමයි සුළු පොලිය. මේ පට්ටම සරලයි පාඩම. ඉගෙන කතා කරන අධ්‍යයක් නෑ. ඉතාමත් සරලයි. මේ සුළු පොලිය කියන ඉතින් ඒකට කතා කරන්නවත් දෙයක් නෑ සුළු පොලිය වල. හරි දැන් මේ ගාන හදලෙමුකෝ මේ ඒකට තේරෙන්නේ මේක කිසි දෙයක් නෑ කියලා. මට කියන්නේ ණයට ගන්නේ කීයක්ද? ණයට ගන්නේ කීයක්ද? ණයට අරන් තියා රුපියල් 5000. රුපියල් 5000ක් ණයට අරන් තියෙනවා. රුපියල් 5000 ණයට අරන් තියෙන එක බැංකුවකින් හරි කායින් කමක් නෑ. රුපියල් 5000ක් ණයට අරන් තියෙනවා. ණයට ගද්දී ණය දෙන එක කියනවා 12%ක වාර්ෂික පොලි අනුපාතිකයක්. දින එක අපිට ණය දෙන්නේ 12%ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ. 12%ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ තමයි මුදලක් දෙන්නේ. නිකන් පිනට දෙන්නේ නැහැ. පොලියක් එක තමයි ණය දෙන්නේ. කියන පොලිය අපි ගෙවන්න ඕන. දැන් අපෙන් අහන ප්‍රශ්නේ අහන්නේ වසර 3ක් අවසානයේ. වසර 3ක් අවසානයේදී ගෙවිය යුතු පොලිය තමයි හොයන්න ඕනේ. පට්ට සරලයි. එහෙනම් මුලින්ම අපි මේ එක වසරකට පොලිය හොයලා ඉමු. එක වසරකට පොලිය මට කියන්නේ ණය වටිනාකම කොච්චරද? 5000යි. 5000යි. ණය වටිනාකම 5000යි. වසරට කොච්චරක් ගෙවන්න ඕනේද? වාර්ෂික පොලි අනුපාතිකය 12%යි. කියන 12%යි. බින්දුවට බින්දුව ගුණ බින්දුවේ බින්දුව ගැහුණා. එක වසරක් අවසානයේ ගෙවන්න ඕන රුපියල් කොච්චරද? 600ක්. අපින් අහන්නේ එක වසරක්ද නෑ වසර 3ක්. වසර 3කට පොලිය එනම් කීයද? 600 ඒවා මොකද කරන්න ඕනේ? 3ෙන් ගුණ කරන්න ඕන 1800. වාඩි වරයි දාගන්නේ 600 3ෙන් ගුණ කරාම රුපියල් 1800. අවුරුදු 3ක් අවසානයේදී මේ මිනිස්සු මේ 5000 ණයට ගත්ත 5000 ණයට ගත්ත මිනිස්සුන්ට දෙද්දි පොලියේ විදියට රුපියල් 1800ක් අමතරව දෙන්න ඕන. මේක තමයි ගාණෙන් අහන්නේ. හරි දාගෙන දෙවෙනි ගාන එයට තියෙන. මේක ලියා ගන්න. දාගන්න දෙවෙනි ගාන වාර්ෂිකව 7.5%. වාර්ෂිකව වාර්ෂිකව 7.5% සුළු පොලියට වාර්ෂිකව 7.5%ක සුළු පොලියට 25000ක් ණයට ගනී. කොතරම්ද? 25000ක් ණයට ගනී. ණයෙන් නිදහස් වීමට මුළු මුදල ලෙස රුපියල් 28750 ගෙවනුයේ කොපමණ කාලයකට පසුවද? ඔන්න ඔකයි ගාන. සුපිරි ගානක්. අර හැමදාම අර උඩින් පල්ලෙන් අත ගානක් නෙවෙයි. පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා පොඩ්ඩක් එබිලා කරලා බලලා හදන්න ඕන සුපිරි ගානක් මේ තියෙන්නේ. හදමු. මේ මොකද්ද මෙයාලා කියන්නේ? ණයක් ගත්තා. හරි ප්‍රශ්නයක් නෑ. ණය කොච්චර තරම් තියෙන්නේ? 25000ක් තරම් තියෙන්නේ. ඒත් ප්‍රශ්නයක් නෑ. වාර්ෂික පොලි අනුපාතික 7.5යි. ප්‍රශ්නයක් නෑ දීලා තියෙන්නේ. මෙලා කියන්නේ මෙයාලා අන්තිමට මේ ණයෙන් නිදහස් වෙන්න මෙන්න මෙච්චරක් ගෙවනවලු. 28750ක් ණයෙන් නිදහස් වීමට ගෙවනවලු. ණයෙන් නිදහස් වීමට 28750ක් ගෙවනවලු.
එහෙම ගෙවන්නේ කීවෙනි අවුරුද්දෙදිද කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ කොපමණ කාලයකට පස්සේද කියලා තමයි අහන්නේ. පට්ට ගානක් සුපි ගානක්. මේ එන හදමු. ගාන කියවලා හදන්න කලින් ඉස්සෙල්ලා ගානේ තියෙන தත්ත්වයන් ටික වෙනම කොළ කෑල්ලකට නැත්නම් වෙනම කොළයක ලියන්න. ගානේ තියෙන සීලූම தත්ත්වයන් ටික මේ විදිහට වෙනම කොළයක ලියන්න. ඊට පස්සේ ගාන කියවන්නවත් ඕනේ නැහැ. කෙලියම මේ ටික බලලා කෙලින්ම හදාගෙන යන්නයි තියෙන්නේ. ඔය ගාන ලොකුවට තිබ්බට බං ඒක සාරාංශය ඇවිල්ලා මෙච්චරයි. පොඩි සාරාංශයක් තියෙන්නේ. හරි හදුම එහෙනම් මේ මට ඉස්සෙල්ලා කියන්න දැන් ණයක් අරන් තියෙන 25000යි. එහෙනම් ආයේ ණය ගෙවන්න නම් ගෙවන්නත් උනේ 25000ක්මනේ. ඒක තේරෙන්න එපා. 25000කට ණයක් ගත්තා නම් ආයේ ගෙවන්නත් උනේ 25000ක්මනේ. එහෙනම් එයි මේ 28750ක් ගෙවන්නේ. ඒ බං ගෙවන්නේ පොලියත් එක්ක. 25000ක් ණයට ගත්තා නම් 28750ක් අන්තිමට ගෙවනවා නම් මේ 25000ට වඩා වැඩි කොටස තමයි මේ පොලිය විතර ගෙවලා තියෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලා මුලින්ම හොයන්න කොච්චරක් මෙයා මේ පොලිය ගෙවලා තියෙනවද කියලා. ගෙවූ පොලිය 28750න් අඩු කරන්න ඕන 25000. පොලියේ විදිහට මෙයාලා ගෙවලා දෙනවා 3750. ප්‍රශ්නයක් නැහැ. මට නිකමට කියන්නේ මෙයාලා අවුරුද්දකට ගෙවන පොලිය කොච්චරද? අවුරුදු එකකට ගෙවන පොලිය 25000ක් නෑ අරන් තියෙන්නේ. 25000ක් අරන් තියෙන්නේ. 7.5 තමයි පොලිය. 7.5 තමයි පොලිය. බින්දුවයි සුළු කරන්න ඕක. මොකද දැන් බින්දුවක් තියෙන බින්දුවෙන් මේ බින්දුවකින් 10ක් තියෙන 10 ගුණ ගන්න යනවා දශම දෙකේ මේ පැත්තට පයින්නවා. ඒ කියන්නේ මෙතන 75 ඉන්නේ. ලේසි මොකද්ද? 25 ගුණ කිරීමේ 75 වෙනවා. ඒකනේ 75 උනේ බින්දුවක් තියෙන කියන්නේ 10ට ගුණ වෙන්නේ. 10 මේ පැත්තට පයින්නවා. මේක ලේසි ස්ටෙප් දිනේ එහෙම යන්නේ. එකපාරම දශම වලින් වලින් ගුණ ගන්න යන්න එපා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ලේසියෙන් සුළු කරන්න පුළුවන් දෙයක්. මොකද වෙලාව වටිනවා. සුළු කරලා බලන්න. හරි 1875යි. අවුරුද්දකට මෙයාලා ගෙවන කොතරම්ද? 1875. අවුරුද්දකට පොලිය ගෙවනවා 1875. එහෙනම් මෙයාලා ගෙවන මුළු පොලිය කොතරම් ගෙවලා දිනවද? 3750. එහෙනම් දැන් තේරෙන්න ඕන මෙයාලා අවුරුදු කීයක් මෙයාලා මේ 1875 ගාන පොලිය ගෙවලා තියනවද? මම නිකමට කියන්නේ නා 3750 ඇවිල්ලා 1875 ඒවා කීයක්ද? දෙගුණයක් කියලා දැන් තේරෙන්න ඕන. ඒ කියන්නේ මෙයාලා මේ 1008 අවුරුද්දකට 1875 ගානේ මෙයාලා අවුරුදු දෙකක් පොලිය ගෙවලා තියෙනවා. ඇයි ඒ 3750ක් අවසානට මෙයාලා පොලිය ගෙවලා තියෙනවා. ඒක ඊන අපිට ලියමු මේ පොලිය ගෙවූ වසර ගණන වසර කොච්චරද? වසර දෙක 3750 1875 බෙදුනහම 2යි. ඒ කියන්නේ මෙයාලා අවුරුදු දෙකක්
අවුරුදු දෙකකට පස්සේ තමයි මෙයාලා පොලියත් එක්ක සම්පූර්ණ මුදල ඉවලා තියෙන්නේ. හරි නේද? උන්නුම ඒ ගණ හදන්නේ සුපිරි ගණක්. ඇති දෙයක් නෑ හැබැයි පට්ට සරලයි. චූට්ටක් හිතන්න ඕනේ. එහෙම හිතන්න දෙයක් නෑ. එන සරලයි. මේ දාගන්න ඊළඟ ඊළඟ මාතෘකාව සුළු පොලිය තමයි මෙච්චරයි මේව තමයි ඉන්නේ. තා කොච්චර ගණන් දුන්නත් මේ එකම එක තමයි මේ කරප මෙයාලා දෙන්නේ. මොකද මේ එහෙම දෙන්න විදියක් නෑ. ඒ කියන්නේ අමාරු කරලා දෙන්න විදියක් නෑ. ඒ කියන්නේ අමාරු කරලා දුන්නත් අර එකම සිස්ටම් එක තමයි යන්නේ. මේ ඇති මේ දාගන්න ඊළඟ මාතෘකාව වැල් පොලිය. වැල් පොලිය. වැල් පොලිය. වැල් පොලිය. දාගන්න ගාන 110ක වාර්ෂික වැල් පොලිය අනුපාතිකයකට 110ක වාර්ෂික වැල් පොලිය අනුපාතිකයකට රුපියල් 10000ක් ණයටගත් විට රුපියල් 10000ක් ණයටගත් විට රෝම ඉලක්කම් 1 අවුරුදු 3කට පසු ගෙවිය යුතු මුළු පොලිය සොයන්න. රෝම ඉලක්කම් 2 ණයින් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල සොයන්න. ණයින් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල සොයන්න. හරි. ගාන හදමු මේ සුළු පොලිය වල නම් උනේ හැමදේම ඒ කියන්නේ වසරකට නිශ්චිත පොලියක් තියෙනවා. ඒ පොලිය හැම අවුරුද්දකටම මේ පොලියම තමයි ගෙවන්න ඕනේ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැල් පොලිය වෙන්නේ වෙනම සීන් එකක්. වැල් පොලිය වෙන්නේ වෙනම සීන් එකක්. මේ ගාන හදද්දි මම ගාන හදන්නම් හැදුවට පස්සේ කියලා දෙන්න. ඒක ලේසි. කියන්නේ තේරෙනවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. හරි. දාගන්න පළමු වසර අවසානයේ ගෙවිය යුතු පොලිය. කොච්චරද කියලා නෑ අරන් තින්නේ 10000ක් වань අරන් තින්නේ 100ට කොච්චරද අවුරුද්දකට පොලිය 10යි. බින්දුවර කැපුණා. හරි. රුපියල් 1000යි අවුරුද්දකට අවසානයේ පොලිය. හරි නේද? ප්‍රශ්නයක් නෑ. මට කියන්නේ නම් මෙයාලා මේ පළවෙනි අවුරුද්දෙන්ම ණය නිදහස් කරන්න ඕන නම් පළවෙනි අවුරුද්දෙන්ම මුළු ණය ගෙවා ගන්න ඕන නම් එන කොච්චරක් ගෙවන්න ඕනේද? මේ 10000 අනිවාර්යෙන් කොහොමද ගෙවන්න එපයි. ඒ 10000 අනිවාර්යෙන් ගෙවන්න ඕන. ඒත් එක්ක මේ අවුරුද්දට පොලිය කොච්චරක් හැදිලාද? රුපියල් 1000. ඒ මේ 10 දෙකම ගෙවන්න ඕන අවුරුද්දක් අවසානයේදී ණය නිදහස් වෙන්න නම්. ගන්න පළමු වසර අවසානයේ ගෙවිය යුතු මුළු මුදල කොතරම්ද? මේ 10000ට එකතු කරනවා. මේ 10 එතකොට 1100යි. නෑ 11000යි. 11000යි. හරි. මෙතනින් පස්සේ තමයි සීන් එක පටන් ගන්නෙ. මේ 11000ක් නේද තියෙන්නේ. කියන මේ පළමු අවුරුද්ද අවසානයේ ගෙවන්න කොච්චරද? මුළු මුදල 11000. හරි. දැන් ආපහු දෙවෙනි අවුරුද්දේ පොලිය හැදෙන්නේ මෙන්න මේ 10 නෙවෙයි. ඒ කියන්නේ සුළු පොලිය වල මොකද්ද උනේ? අවුරුද්දේ පොලිය 10යි නම් දෙවෙනි අවුරුද්දේ පොලිය 10ම තමයි. තුන්වෙනි අවුරුද්දේ පොලිය 10ම තමයි. හැබැයි වැල් පොලිය වල වෙන්නේ දැන් පළවෙනි අවුරුද්දේ පොලිය නම් කෙලින්ම 10න් තමයි බැලුවේ රුපියල් 10ක් ආවා. දෙවෙනි අවුරුද්දේ පොලිය බලන්නේ මේ මුළු මුදලයි පොලිය මේ එකතු වුණාම වෙන සම්පූර්ණ මුදල තියෙන්නේ. අන්න ඕකෙන් තමයි දෙවෙනි අවුරුද්දේ පොලිය හැදෙන්නේ. දැන් තේරෙන්න ඕන එන්න පොලිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. අනිවාර්ය 10000ට විතර නේ පොලිය හැදෙන්නේ. අර
මේ ණය මුදලයි පොලියයි දෙකටම තමයි ඊළඟ පොලිය හැදෙන්නේ. දෙකෙන්ම තමයි ඊළඟ පොලිය හැදෙන්නේ. තේරුම් නැත්තම් ප්‍රශ්නයක් නැහැ බලාගන්න. දෙවන වසර අවසානයේ ගෙවිය යුතු පොලිය 10යින්ද නැහැ 11යින්. 11යින් කොතරද පොලිය මොකක්ද 10යි. 10යි. බින්දුව කැපලා ගියා 1100යි. පොලිය එහෙනම් වසර දෙවෙනි වසර අවසානයේ ගෙවිය යුතු මුළු මුදල සමානයි. වසර දෙකක් අවසානයේ ගෙවිය යුතු මුළු මුදල සමානයි 11ක් නෙදිබ්බේ. මේ 11,000ට එකතු වෙනවා දෙවෙනි අවුරුද්දේ පොලිය කොතරම්ද 1100ක්. එතකොට 12,100. දැන් තේරෙනවද? 12,100. දැන් එහෙනම් ওই පින්වල කියන්නේ තුන්වෙනි වසර අවසානයේ ගෙවිය යුතු පොලිය. තුන්වෙනි වසර අවසානයේ ගෙවිය යුතු පොලිය. එහෙනම් දැන් පොලිය හැදෙන්න කීයෙන් හැදෙන්නේ? 12,100 තමයි පොලිය හැදෙන්නේ. දැන් 10,000 සීන් නැහැ. එළිම 12,100න් තමයි පොලිය හැදෙන්නේ. කොච්චරද 100ට 10ක් බින්දුව කැපුණා 1210යි. හරි නේද? හරි. මුලින් දාගන්නම් මේ ඉතින් ජය ගන්න බැරි හින්දා මේ තුන්වෙනි වසර අවසානයේ ගෙවිය යුතු මුළු මුදල කොච්චරද? දෙවෙනි වසර අවසානයේ ගෙවන්න ඕන මුළු මුදල කොච්චරද? 12,100යි. 12,100ක් ගෙවන්න ඕන. 12,100ක් ගෙවන්න. ඒකට එකතු වෙන්න ඕන. තුන්වෙනි වසර අවසානයේ හැදෙන පොලිය 1,210යි. 1,210 හරි නේද? තුන්වෙනි වසර අවසානයේ ගෙවන මුළු මුදල ඇවිල්ලා 13,310යි. හරි නේද? මේ ගෙවන මුළු මුදල ඇවිල්ලා 13,310යි. කොච්චරද ණය ගත්තේ? රුපියල් 10,000යි ණය ගත්තේ. හැබැයි අවුරුද්දක් අවසානයේ ගෙවන කොච්චරද? අවුරුදු 3ක් අවසානයේ ගෙවන්න ඕන 13,310ක්. මම මේ හොයලා තියෙන රෝමිලකම් දෙකට. රෝමිලකම් එකමට ඒ කියන්නේ නම තුන එක. රෝමිලකම් දෙකට තමයි මේ හොයලා තියෙන්නේ. 9,000 ගෙවිය යුතු මුළු මුදල ඇවිල්ලා මේක ප්‍රශ්නයක් නෑ. හරි. මේ රෝමිලකම් එකෙන් මොකක්ද අහන්නේ? රෝමිලකම් එකෙන් අහන්නේ මේ මුළු පොලියනේ. අවුරුදු 3කට ගෙවිය යුතු මුළු පොලිය. අවුරුදු 3කට ගෙවන මුළු පොලිය කොහොමද ගන්නේ? පළමු වසර අවසානයේ පොලිය කොච්චරද? පළමු වසර අවසානයේ ජීවිත පොලිය ඇවිල්ලා රුපියල් 10යි. රුපියල් 10යි. දෙවෙනි වසර අවසානයේ පොලිය ඇවිල්ලා 1,100යි. 1,100යි. තුන්වෙනි වසර අවසානයේ පොලිය කොච්චරද? 1,210යි. 1,210යි. දැන් තේරෙනවද ඉන්න පොලිය වැඩි වෙලා කියලා? මේ පළමු වසර පොලිය 10යි, දෙවෙනි වසර පොලිය රුපියල් 100කින් වැඩි වෙලා, තුන්වෙනි වසර පොලිය තවත් 110කින් වැඩි වෙලා. තේරුණාද? සුළු පොලිය එහෙම නෙමෙයි වෙන්නේ. පළවෙනි අවුරුද්ද 10යි නම් දෙවෙනි අවුරුද්දේ 10යි, තුන්වෙනි අවුරුද්දේ 10යි. හැබැයි වැල් පොලියද වෙන්නේ අර පොලියත් එකතු වෙලා යන මුන්නට තමයි ආපහු පොලිය හැදෙන්නේ. තේරුණානේ? මුළු පොලිය කීයද එන? 10යි, 2යි, 3යි 3,310යි.
අපි නේද ඔන්න එන රෝමින් ලක්ෂණ එකට මුළු පොලිය ඇවිල්ලා 3310. ඔය ඇත්ත විතරයි ඉන්නේ මේ ක්‍රමය අල්ලගන්න ඔළුවට දාගන්න වැල් පොලිය කියන්නේ මොකක්ද සුළු පොලිය කියන්නේ මොකක්ද දැන් අදින් පස්සේ පැටලෙන්න බෑ. හරි එච්චරයි මේ